ආයුබෝවන් හැමෝටම. ගොඩක් අයට ලංකාවේ ජීවත් වෙලත් ලංකාවේ තියෙන සුන්දර නගර බලන්න යන්න විදිහක් නැහැ. ශ්‍රී ලංකාව පුරාම තියෙන සුන්දරත්වයේ පිරුණු නගර වගේම ගොඩක් අය තාමත් අහලා නැති, දැකලා නැති, ඒත් අනිවාර්යයෙන්ම මේ තැනට යන්න ඕනි කියලා හිතන සුන්දර නගර ගොඩක් ඔයාලා ළඟටම ගේන්න HBS Tours අපි තීරණය කරා. ඔයාලා කවදා හරි අහලා තියෙනවද නොනිදන නගරය ගැන? දන්න අය කමෙන්ට් එකක් දාන්නකෝ බලන්න. ඔව් ඔයාලා හරි. නොනිදන නගරය කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන සංචාරක සිතියමේ අතිශය වැදගත් තැනක් ගත්ත සුන්දර දඹුල්ල නගරයට. අතරමං නොවි දඹුල්ල වටේම යන්න ඕනේ නම් මේ වීඩියෝ එක අවසන් වෙනකන් අපිත් එක්කම ඉන්න. ඉතින් ඔයාලා තාමත් අපේ HBS YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාලා share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් එන්න මාත් එක්ක අපි එකටම සුන්දර දඹුල්ල නගරය ආසසින් බලමු. අපි මුලින්ම බලමු මේ දඹුල්ල නගරය කොහෙද පිහිටලා තියෙන්නේ කියලා. දඹුල්ල කියන සුන්දර නගරය පිහිටලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ. කොළඹ ඉඳන් කිලෝමීටර් 150කට ආසන්න දුරකින් පිහිටලා තියෙන මේ නගරය සීගිරිය, අනුරාධපුර, පොළොන්නරුව හා ත්‍රිකුණාමලය කියන ප්‍රසිද්ධ ස්ථානවලට යන සංචාරකයින්ගේ ප්‍රධාන නැවතුම් පොළක්. ඒත් මේ දඹුල්ල නගරය කියන්නේ ගමන් මගක එක් නගරයක් විතරක්ම නෙවෙයි. දඹුල්ල කියන්නේ අවුරුදු දහස් ගණනක ඉතිහාසයක්, ආගමික උරුමයන් හා ස්වභාවික සෞන්දර්යයෙන් එකතු වුණු අපූර්ව නගරයක්. අපි දැන් බලමු දඹුල්ල කියන නම හැදුන හැටි. ජනප්‍රවාද වලට අනුව නම් ලෙන්තොලින් ගලා එන ජලබිඳු හඳුන්වලා තියෙන්නේ දම් කියන නමින්. ඒ ජලබිඳු ගලා එන ස්ථානය හඳුන්වලා තියෙන්නේ උල්ලන නමින්. ඉතින් මේ දම් උල්ලන කියන නම කාලයත් එක්ක දම් උල්ල, දඹුල්ල විදිහට වෙනස් වෙලා තියෙනවා. ඒ කතාවට අනුව නම් දඹුල්ල කියන නම හැදුනේ ලෙන්තුලින් ගලා එන ජලබිඳු හා විශාල ගල්ලෙන් සංකීර්ණ නිසායි. අදටත් දඹුල්ල ලෙන් විහාරයේ සමහර ස්ථානවල ඒ ජලබිඳිති දැක ගන්න පුළුවන්. ඔන්න මේ කතාව ජනප්‍රවාදයක් විතරයි. දඹුල්ලට ආපු ගොඩක් සංචාරකයින් යන තැනක් තමයි 1992 වසරේදී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කෙරුණු සීගිරිය කියන්නේ. ගොඩක් අය දන්නේ නැති වුණාට මේ ලෝක ප්‍රසිද්ධ උරුමය පිහිටලා තියෙන්නේ සුන්දර දඹුල්ල නගරයේ ඉඳන් කිලෝමීටර් 20ක් පමණ දුරින්. අද වෙනකොට සීගිරිය දේශීය සංචාරකයින් විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවට එන විදේශීය සංචාරකයින්ගේ අනිවාර්යෙන් බලන්න යන තැනක් විදිහට හඳුන්වලා තියෙනවා. මම අපේ කතාව පටන් ගද්දිම ඇහුව මතකද ප්‍රශ්නයක්. ඔන්න දැන් කියන්න යන්නේ අන්න ඒ පොයින්ට් එක ගැන. දඹුල්ලට නොනිදන නගරය කියලා කියන්නේ නිකම්ම නන් නෙවෙයි. රටේ සෑම පළාතකින්ම අපේ ගොවි මහත්තරුන් එළවලු හා පළතුරු අරගෙන එන්නේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට. මීට වසර කිහිපයකට කලින් භාණ්ඩ මිලදී ගැනීම, බෙදා හැරීම වගේම රට පුරා ප්‍රවාහනය දිවාරය නොනවත්වා සිදු වූ නිසා දඹුල්ල සැබෑ අර්ථයෙන්ම නොනිදන නගරයක් බවට පත් වෙලා තියෙනවා. දඹුල්ල නගරේ තවත් සුවිශේෂී තැනක් තමයි රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කියන්නේ. ශ්‍රී ලංකාව හා ලෝක ප්‍රබල ක්‍රිකට් කණ්ඩායම් රැසක් මෙහිදී තරඟ වැදලා තියෙනවා. ඒ වගේම අමතක නොවන තරඟ රසක් මේ ක්‍රීඩාංගණේ සාක්ෂි දරනවා. ඒ නිසා දඹුල්ල කියන්නේ ක්‍රිකට් වලට ආදරය කරන අයට නම් හිතට සමීපම නගරයක්. අද අපේ channel එකෙන් ඔයාලට ගේන්න පුළුවන් වනේ මේ සුන්දර නගරේ පොඩි කොටසක් විතරයි. හැබැයි අපේ වීඩියෝ එකෙන් දඹුල්ල සුන්දර තැන් ගැන පොඩි හරි අදහසක් ඔයාලගේ හිතට ගෙනාවා කියලා අපි විශ්වාස කරනවා. මේ තමයි ශ්‍රී ලංකාවේ හදවතේ පිහිටි අපූර්ව සුන්දර දඹුල්ල නගරය. හැබැයි ඔන්න මේක දඹුල්ලෙන් පටන් අරන් ඉවර වෙන ගමනක් නෙවෙයි. ඊළඟට අපි එන්නේ ගලේවල නගරයට. තවත් මේ වගේ ශ්‍රී ලංකාවේ තියෙන සුන්දර නගරගත වීඩියෝස් බලන්න HBS Tours අපේ channel එක subscribe කරන්න.
මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. නම් ඉතින් අදට අපි ගිහින් එන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.